ඉතින් දැන් අපි යන්න හදන්නේ චයිනාටවුන් එකට 2025 සැප්තැම්බර් 26. ඉතින් දැන් මයි අම්මයි අයියයි චයිනාටවුන් එකට යන්න හදන්නේ. ඉතින් චූටියට මේකප් එකක් දානවා දැන්. මේක තමයි අපේ තුන්වෙනි vlog එක. චයිනාටවුන් එකේව වෙනම vlog එකකින් ගේන්නම්. ඉතින් අපි දැන් පටන් ගත්තා චයිනාටවුන් එකට යන්න. අපි මෙතනින් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා එතනින් බෝල් දෙකකින් වාහනයක් දාගෙන චයිනාටවුන් එකට යනවා. දැන් අපි ගත්තා මේ තියෙන අමුතුම වර්ගයේ බීල් එක. අපේ එහෙනම් අදට දෙන්නේ කිය ටයර් එක එකයිනේ. මේකේ අපි යන්නේ අයියේ වෙනසකටත් එක්ක මේකකත් යනවා. ඒ වුණාට මට හිතෙන බෝල් ඩැප් එකට වඩා මේක ගණන්. දැන් ලොකු ගණන් තියෙනවා. guys අපි ඉන්නේ දැන් චයිනාටවුන් එකේ. අයියේ අම්මේ මොකද ඉස්සෝ අයියා ගෝනුස් එක්ක කන්න යන්නේ. අත්තා මැංගෝ ස්ටිකි රයිස් එක. ඒක උනේ 50ක් විතරයි. අම්මට කවන්න. Ay. Wow, what a shot. නේ කිරිබත් නේ ඒකයි. අම්මට මේ ඔක්ටෝබස් ලට ආසයිට ඩූරියම් පට්ට ගණන් මෙහෙනේ ගණන් නැහැ මේ සමානත්තන් වල පට්ට ගණන් ඉන්නේ ඉන්නවාගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඉහින් වගේ ඉන්න එපා. මාරු වීල් එක මෙන්න අපි කන්න ආව තැන. කොහින් කෑවත් හරියට කෑවේ නැත්නම් වැඩක් නෑනේ. ඉතින් අපි ආවා මෙතනට කන්න. නම් වෙලාව 10යි කාලයි. දැන් තමයි අපේ ටයිම් එක කාලා බීලා ඉන්නේ. හැබැයි අපේ ටයිම් එක පටන් ගන්න දැන්. ඔයාලා දන්නවද මේ තියෙන්නේ සබන් කැට. සත්තා මෙන් එකක්. ඒක මෙන්න මේ නෝනාගේ. දෙලුම් නෝනාගේ. මේ අපි දැන් චයිනාටවුන් එකේ ඇවිදලා දැන් ඉවරයි. දැන් වෙලාව 11යි. දැන් බලන්න දෙයක් නෑ චයිනාටවුන් එකේ. ඉතින් අපි දැන් හිතුවා කවුසන් රෝඩ් එකට යන්න. අපේ ප්ලෑන් එක තිබ්බේ හෙට කවුසන් රෝඩ් යන්න. හැබැයි හෙටත් යනවා. අදත් යනවා. ඉතින් දැන් කවුද කියන්නකො මේ වෙලාවට ගිහින් නිදාගන්නේ. ඒ හින්දා අපි ඉන්නේ කවුසන් රෝඩ් එක ළඟ. හින්දා අපි හිතුවා කවුසන් රෝඩ් එකට යන්න. මේ vlog එක ඉවර කරන්න නැතෝ මම අද දවසේ කවුසන් රෝඩ් එකත් මේකටම ඇඩ් කරන්න. කවුසන් රෝඩ් එකට ආවා. මේ විදිහට තමයි කවුසන් රෝඩ් එක වෙන්නේ.
ෆුඩ් එක. අන්තිම වතාවට ෆැෂන් ෆුඩ් එකක් ගත්තා. අපේ අම්මට ගෙදර යන්න හදිස්සිය. ගෙදර නෙමෙයි. ඉන්න තැනට යන්න හදිස්සිය. ඉතින් අපි යනවා. මේ පාර මාර ලස්සනයි අනේ. මේ පාර සෙට් වෙනවා එහෙම කියලා අපි කියලා දන්නෙත් නැහැ මේ පාරට. ගෙදර යනකොට තමයි මෙන්න මේ මෝඩේ පූසන් ගියේ. උගේ සයිස් එක බලන්න. දැන් මේ අපි කවුසන් රෝඩ් එකේ ඉඳන් අපි ඉන්න තැනට ගොඩක් ළඟයි. ඉතින් අපි ආයේ පයින් ගියාට පාඩු නැහැ. ගොඩක් ලස්සන තැන්. දැක්ක මේ පයින් ගියපු හින්දා ලස්සන පාර්ස් එකක් සෙට් වුණා. තව ටිකේ නම් vlog එක ඉවර කරන්න වෙනවා අද දවසේ vlog එක. හී වෙලාව 12:00යි අපි දැන් තමයි අපි ඉන්න දැන්ට ආවේ. දැන් මම යනවා අයියේ කබරේට. එහෙනම් අද vlog එක ඉවරයි. bye.